අනිවාර්යෙන්ම දැන් ඒ කාලේ කිව්වනේ මේ ඇමතිවරයාට රුපියල් 150ක් හම්බ වෙනවා කියලා. දැන් ආණ්ඩුව 150 මේ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. ඉතින් එදා ආණ්ඩුව ඊට ඇමතිවරු හොරගම් කරා නම් 150 නේ 150 හොරගම් කරා කියලා කිව්වනම් දැන් හොරගම් කරන්නේ නැත්තම් ඒ 150 අඩු කරන්න. අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. ටක් හරි 70ක් හරි මෙයාගේ සාක්කුවට කාංචනට මෙහෙමයි චමදිත උනේ ඕක කෝට් කරේ සුනිල් හඳුන්නෙත්ති මන්තුමාගේ ට්විටර් පණිවිඩයක් විදියට තමයි මේක සමාජ මාධ්‍ය හරහා ඇතුළු. මොකද ට්විටර් එක? ඒ කියන්නේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයාගේ Facebook පණිවිඩයක් විදියට තමයි කාංචන විජේසේකර එමතුමාට රුපියල් 160ක් යනවා කියලා. කිව්වද එයා? නේ එයා කියපු එකක් නෙවෙයි. ඒක අපිත් හිතන් හිටියා කිව්වද? ඒක මුළු ලංකාවේ සියලුම සමාජවාදයේ දැම්මා. ඒක සුනිල් හඳුන්නෙත්ති මහත්තයා දැක්කා. හැබැයි මේගොල්ලෝගේ ආණ්ඩුව ආවනේ. ආණ්ඩුව ඇවිල්ලා මාසයක් යනකොට සුනිල් හඳුන්නෙත්ති මහත්තයාගේ Facebook එකේ ඒක නිවැරදි කරනවා මේක මම කියපු එකක් නෙවෙයි කියලා. එතකොට ඒක කිව්වේ සුනිල් හඳුන්නෙත්තිද? නෑ ඒක එතුමා කිව්වේ නෑ කියලා. ඒතර එයාගේ Facebook එකේ තියෙන්නේ. ඒ කියන්නේ එතුමාගේ Facebook එක වගේ හදපු ෆේක් එකක් තමයි වටේ මෙව. ඒ කාලේ කිව්වනේ මේ ඇමතිවරයාට රුපියල් 150ක් හම්බ වෙනවා කියලා. ඒ කාලේ කිව්වනේ මේ ඇමතිවරයාට රුපියල් 150ක් හම්බ වෙනවා කියලා. දැන් ආණ්ඩුව 150 මේ තෙල් මිලෙන් අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. නාමලයාගේ ළඟම ඉන්න එකා කියන්නේ මේ ෆේක් account එක තිබ්බ එකක් ඌේ කිව්වේ කියලා 150 කතාව JP එකේ උන් කිව්වා කියලා උම්ම කියලා බොරුවට දැන් උම්ම JP එකේ උන්ගෙන් ගන්නවා ඒ 150 කෝ කියලා මොකද්ද බම්මේ මුන්ට දෝදුද